අද අපි ගෙදරදීම කොත්තු රොටි හදාගමු. පාන් පිටි ග්‍රෑම් 500කට ලුණු තේ හැඳි 2ක් එකතු කරලා ඒකටම පොල් තෙල් මේස හැඳි 2කුත් කලවම් කරන්න. වතුර ටිකක් එකතු කරලා ඩෝ එක සොෆ්ට් එකට අනාගන්න. ඊට පස්සේ රොටි හදාගන්න. මෙන්න මේ විදිහට නවනකොට කැඩෙන්නේ නැති විදිහට සොෆ්ට් එකට තියෙන්න ඕනේ. ඊට පස්සේ රොටි ටික කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ සොසේජස් ටිකත් පුංචි කෑලි වලට කපා ගන්න. මාළු මස් එකතු කරන්න උනත් ඔයාට පුළුවන්. දැන් බිත්තර 3ක් විතර හොඳට ගසා ගන්න. කැරට්, ලීක්ස්, ගෝවා කපලා පැත්තකින් තියාගන්න. තෙල් ටිකක් ලිපේ තියාගෙන රත් වුණාම බිත්තරත් එකතු කරලා හොඳින් බිත්තර කුඩු වෙනසේ කලවම් කරගෙන බිත්තර බැදුණු පසු ඉඟුරු සුදු ලුණු බැද ගන්න. රම්පෙත් එකතු කරගන්න. දැන් බැදගත සොසේජස් කැබලි ටික එකතු කරන්න. දැන් කැරට්, ලීක්ස්, ගෝවා එකතු කරගන්න. අවශ්‍ය පදමට ලුණු සහ සීනි මේස හැඳි 2ක් සහ තක්කාලි සෝස්, කෑලි මිරිස් එකතු කරගන්න. දැන් කපාගත්ත රොටි ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. මාරම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. ගෙදරම හදපු කොත්තු රොටි. හරිම රසයි. මම එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා.